හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අදත් ගෙනාව අලුත් ලස්සන වීඩියෝ ටිකක්. ඉතින් බලමුද මොකද්ද මේ අද වීඩියෝ ටික කියලා. ඔන්න අදත් ගෙනාවේ ගෙදර ලස්සන කරන ඩිසයින් ටිකක්. මේ වීඩියෝ ටික බැලුවොත් නම් ඔයාටත් හිතේ ඔයාලගේ ගෙදරත් මේ වගේ ලස්සන තියාගත්තොත් හොඳයි කියලා. මේවා හදන්නේ නම් ඉතින් ඉවතලන පුංචි පුංචි දේවල් වලින්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකත් ඉවර වෙනකම්ම අනිවාර්යයෙන්ම බලන්න. යාළුවන්ටත් බලන්න, ලයික් කරලා ෂෙයා කරන්න. ඉතින් බලන්නකෝ මෙන්න මේ අයියා මොකද්ද මේ කරන්න කියලා ඉවරලා මට නම් පේන විදියකට ගස්වල අතු වගේක් ගන්න ඉවරලා සුද්ධ කරලා තමයි මේක මේ හදන්නේ. මෙයා ග්‍රයින්ඩර් කරලා ඉවරලා මේක ලස්සනට ඇත්තටම ලස්සනට කරනවා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් පොඩි දේවල් බලන්නකෝ මෙන්න මේක. ඒක නම් ඇත්තටම මාරම ලස්සන. මේ වගේ දෙයක් ගෙදරට හදනවා කියන්නේ මහා ලොකු දේවල් නන් නෙවෙයි. හරිම පුංචි දේවල්. මේක ඩිසයින් කරන එකත් මහා ලොකු දෙයක් නන් නෙවෙයි. ඔයාලත් ගෙදර ඉන්නකොට නිකන් try කරලා බලන්න. ඇත්තටම මේ වගේ දේවල් මාරම ලස්සනයි. හිස් බිත්තියක වුණත් මේ වගේ දේවල් හදන්න පුළුවන්. ගෙදර නිකම්ම බිත්තිය තියෙන එකේ මේ වගේ දෙයක් හදලා ඉවරලා ලයිට් එකක් වගේ දාලා තියුණොත් එන අය කොච්චර ලස්සනින් බලනවද? ඇත්තටම මේ වගේ දේවල් නම් හිතා ගන්න බැරි දේවල්. මොකද එදිනෙදා ජීවිතේ මේ වගේ දේවල් අපි ඇත්තටම වීසි කරන දේවල්. බලන්නකෝ මේ වගේ දේවල් වලින් මෙයාලා කොච්චර නිර්මාණයක් කරනවද කියලා. ඇත්තටම අපිටත් පුළුවන් මේ වගේ දේවල් නිර්මාණය කරන්න. පොඩි පොඩි දේවල් වලින් තමයි ඇත්තටම ගෙදරක් ලස්සන වෙන්නේ. ගෙදරක් කියන්නේ ඉතින් අපි හැමෝටම අවශ්‍ය දෙයක් නේ. ඒ ගෙදරක අනිවාර්යෙන් මේ වගේ දේවල් ලස්සන කරලා ඉවරලා තමන්ගේ ලස්සනට තියාගන්නවා කියලා කියන්නේ ඇත්තටම මේක මාරම නිදහස්, මාරම නිස්කලංකයි, මාරම හොඳයි. මේ වගේ දේවල් නම් හදන්න මහ ලොකු වරන් නම් යන්නේ නැහැ. ඔයා හිතන්නකෝ බලන්නකෝ මේ වීඩියෝ එකේ තියෙන විදියට පුංචි පුංචි දේවල් වලින් මෙයාලා මේවල් දේවල් හදන්නේ. ඇත්තම මේ වගේ දේවල් අපිටත් හදන්න පුළුවන්. ඔයාලත් නිකන් ඉන්න එක try කරලා බලන්න. ඉතින් අදට ගිහින් එන්නම්. මේ වගේ වීඩියෝ බලන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ටත් බලන්න, අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න.